Hello everyone, welcome to the official YouTube channel of C Clark International Institute. අද අපි බලමු කොහොමද අපේ personal assistant කෙනෙක් හදාගන්න AI ML workshop එකට ඕන කරන requirements ටික setup කරගන්න කියලා. ඔයාලට පුළුවන් description එකේ තියෙන download link එක use කරලා ඔයාලගේ setup file එක download කරගන්න. මුලින්ම කියන්න ඕනේ මේ workshop එකට AI models ටික එහෙම run කරගන්න වාට මිනිමම් 8GB RAM එකක් ඕනේ. මොකද අපි ලෝකල් තමයි අපේ AI model ටික run කරගන්නේ. ඒ වගේම හොඳ සාමාන්‍ය හොඳ internet speed එකකුත් තියෙන්න ඕනේ මේ setup file එක run වෙනකොට. දැන් download වෙන setup file එකට double click කරලා ඒක extract කරගන්න. ඊට පස්සේ ඔයාගේ browser එක open කරලා download olama කියලා search කරන්න. ඊට පස්සේ ඔයාට එන link එකෙන් download olama for macOS කියන link එකට යන්න. දැන් මේ pop up වෙන window එකකින් මෙතන තියෙන මේ curl command එක copy කරගන්න. ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාගේ මේ දැන් ඔයා මේ copy කරගත්ත curl command එක ඔයාගේ terminal එකේ paste කරලා enter කරන්න. දැන් olama desktop version එක download වෙන්න පටන් ගන්නවා. ඔයාලම download වෙලා ඉවර වුණාට පස්සේ ඊළඟට පටන් ගන්නවා installation process එක. ඒකදී ඔයාගේ අහනවා password එක මේ අහන්නේ ඔයාගේ PC එකේ password එක. ඒක type කරලා enter කරන්න. ඔයා password එක type කරද්දී visibly පේන්නේ නැහැ. ඒක type වුණා. හැබැයි හරියට password එක type කරලා enter කරන්න. එතකොට ඊළඟ setup එකට move on වෙනවා. හරි. දැන් ඔයාලම install කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මගේ terminal එක clear කරගෙන මම ඊළඟ step එකට move on වෙනවා. මෙතනදී මෙන්න මේ command එක ඔයා enter කරන්න. මේ command එක download වෙච්ච zip file එක ඇතුලේ තියෙනවා command prompts කියලා file එකක් ඒකේ තියෙනවා. නැත්නම් ඔයාලට බලන්න type කරන්න පුළුවන්. නැත්නම් video එක description එකේ තියෙනවා. හරියට මේ command එක enter කරන්න. enter කරාම ඊළඟ next command එක දැන් type කරන එක enter කරන්න. හරි. ඔයා commands ටික හරියට type කරපුවාම ඊට පස්සේ downloading process එක start වෙනවා. ඔයාට බැරි වෙලා හරි මේ command එක enter කරපුවාම issue එකක් ආවොත් තව command එකක් තියෙනවා අර file එකේ පොඩ්ඩක් බලන්න. ඒ command එක try කරලා බලන්න පොඩක් දුරට හරියනවා. හරි. ඊට පස්සේ තියෙන්නේ මෙතනින් හරිය තියෙන ඔයාලට බලාගෙන ඉන්න ඔයාගේ internet connection එක උඩ depend වෙන කොච්චර වෙලාවට download වෙන්න යනවාද කියන එක. ඊට පස්සේ මේ ටික හිමීට ඔයාගේ machine එකට download වෙලා install වෙනවා. හරි. මේ විදිහට ඔක්කොම download වුණායින් පස්සේ අන්තිමට ඔයාගේ verification step එකත් run වෙලා මේ විදිහට ඔයාලට report එකක් හම්බ වෙනවා. මේ report එකේ ඔක්කොම ඒවා pass තියනවා නම් perfect. warnings තියනවා නම් issue ගන්න නැහැ. ඔයාලට issue ගන්න නැතුව run කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ මොනවා හරි fail වෙලා තියෙනවා නම් ආයෙ එකපාරක් try කරලා බලන්න run කරන්න සමහරට හරියන්න පුළුවන්. එහෙම හරියන්නේ නැත්නම් description එකේ තියෙන Google form එක ඒකට මේ වගේ මේ ෆයිනල් රිසල්ට් වල ස්ක්‍රීන්ෂොට් එක අරගෙන වෙන එකක් ආවනම් ඒවත් අරගෙන ඒ ෆෝම් එක ෆිල් කරලා දාන්න අපි සපෝට් එකක් දෙන්නම්. ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගන්න අනිවාර්යෙන් මේක සැටර්ඩේ ඉවිනිං වෙද්දී ඔයාලා සෙටප් කරගෙන තියාගන්න. ඉෂුව එකක් තියෙනවා නම් සැටර්ඩේ ඉවිනිං වෙන්න කලින් අර Google ෆෝම් එක ෆිල් කරන්න. එතකොට අපි සපෝට් එකක් දෙන්නම් මේක සෙටප් කරගන්න වර්ක්ෂොප් එකට ජොයින් වෙන්න කලින්. හරි. කට්ටිය මේක සක්සස්ෆුල් විදියට සෙටප් කරගත්තා නම් වර්ක්ෂොප් එකේදී හම්බ වෙනවා.